හායි යාළුවනේ හැමෝගෙම කැමැත්ත පරිදි අද ගෙනාවා vlog එකක්. මම මේ නැකිටලා විනාඩි දැන් පැය භාගයක් විතර නැකිට ගාම තමයි මං ආවේ මෙතෙන්ට. මෙතන මොකද්ද කියලා පෙන්නන්නම්. මෙතන තමයි guys අපේ පැත්තේ තියෙන ගඟ. මම මේකේ තමයි බෝට්ටු ඔක්කොම යවුවේ. කියන්නේ මම හදන RC බෝට් ඔක්කොම යවුවේ මේකේ. එක බෝට්ටුවක් ගියා. ඒක හොයාගන්නවත් බෑ. අදටත් ඒක අබිරහසක්. එතකොට දැන් මේ ගඟ මං ඔයාලට පෙන්නන්නම්. ඔයාලම තීරණයක් ගන්න මොකද්ද මේ ගඟට වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම යාළුවනේ මේක ගඟක්ද ඔයක්ද වැවක්ද කියලා මන් දන්නේ නැහැ. ඔයාලා හිතන එක ඔයාලා කමෙන්ට් කරන් යන්න. මොකද කිව්වොත් මේක මේ වෙනකොට හොඳටම හිඳිලායි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අපිට කලින් මේ මෙතන මං ඉන්නේ මේ සාමාන්‍ය මේ ගොඩ හරියේ මේ හරියට වගේ වතුර තිබුණා. ඒ කියන්නේ මේකේ මුකුත් ගල්වත් පෙවුනේ නැහැ. ඒ තරමටම වතුර තිබුණා. ඒ දැන් මේක සම්පූර්ණයෙන්ම හිඳිලා තින්නේ. අරහෙ ඉන්න අපේ මල්ලි අරහෙ මාළු අල්ලනවා. අපිත් යන් අල්ලන්න මාත් දැන් මේ පැත්තේ ඉඳලා තමයි ආවේ. ඉතින් මේක මගේ පළවෙනි vlog එක. අපි බලමු අපි පළවෙනි vlog එකේ මොන වගේ විකාර වැඩක් කරාවිද මොන වගේ අනතුරක් කරගනීවිද. සමහර විට මම මේ ගඟට වැටෙන්නත් ඉඩ තියෙනවා. මාළුවෙක් දැන් අපි එකෙක් අල්ලලා ඉන්නේ ෆන් එකේ. ඌනම් පට්ටම ගැම්මෙන් ඉන්නේ. අපි මේ ගල් පාරෙන් යන්න දැන් එන ගේමක් දීගෙන. මොකද පොඩ්ඩක් කකුල මිස් වුණොත් ඔක්කොම බලේ. අපි ගාව තියෙනවා බකට් දෙකක් තියෙනවා. මේ තියෙන එක බකට් එකක්. අනිත් බකට් එක එහා පැත්තේ තියෙනවා. දැන් guys මෙන්න මම ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක් මේ ප්ලේස් එක ගැන කෙටියෙන් කියන්නම්. අපි මේ ආපු ටික වෙලාවට තේරුම් ගත්ත විදිහ. ඔයාලට පේනවා ඇති ඔන්න ඔතන ලොකු ගලක් තියෙනවා. ඔන්න ඔය ගලට පිටිපස්සෙන් තමයි වතුර පාරක් යන්නේ. ඔන්න ඔය පිටිපස්සේ තමයි වතුර පාර යන්නේ. ඒ වතුර පාරේ guys මේ පැත්තේ ඉඳගෙන මාළු වෙනවා ඔය වතුර පාර දිගේ හොම ඇවිල්ලා. ඔන්න ඔතන තියෙන එහා පැත්තේ ඔන්න ඔය පේන කොටසට තමයි ලොකු මාළු ඇවිල්ලා පදිංචි වෙන්නේ. එතකොට පොඩි මාළුයි සාමාන්‍ය සයිස් මීඩියම් මාළුයි ඉන්නේ මෙන්න මේ හරියේ. ඔය වතුරෙන් උඩට ඇවිල්ලා උන් ඔක්සිජන් අරගෙන ආය යනවා. ඉතින් මේ මම මාළුන්ට වැඩි ආස නැහැ. ඒ වුණාට මට මේක දැක්කහම මාළු අල්ලන්නම හිතුණා. දැන් එකෙක් ඉන්නවා මේකේ මම ඕනනම් පෙන්නන්නම් අත දාලා. මෙහෙම ගත්තාම මේ ඉන්න බ්‍රෑන්ඩ් එක ගිරි මේ ඉන්න මාළුවා. අපි මේ මූව ගොඩක් වෙලා තියාගන්න බෑ මොකද ඔක්සිජන් නැති වුණොත් මැරෙවි. පවුනේ. අපි දැන් එහා පැත්තට ගිහිල්ලා බලමු. තනිකර මේ මඩ වෙලා තින්නේ. යන පාර තනිකර මඩ වෙලා කියන්නේ තනිකර බොර වෙච්ච චොක්ලට් වගේ තියෙන හොට් චොක්ලට් වගේ. මම දැන් එහෙම යනවා. පොඩ්ඩක් මිස් වුණොත් මාත් බිම ෆෝන් එකත් බිම ඔක්කොම බිම vlog එක කැලේ. Emotional damn it. නිවුස් වලටත් යාවි එතකොට මාව. What? හරි guys අපි මෙහෙම කන්ද නැගගෙන යනවා මට සිරි. එලගිරි මේ හරිය guys මේ ගඟේ වතුර මම ඇහුවා අපේ පැත්තේ ගෙදරක කට්ටියකින්. එයාලා කිව්වේ මේ ගඟේ වතුර ඊයලු අඩු උනේ. ගඟක්ද ඇලක්ද ඔයක්ද කියලා දන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් කරන් යන්න. ඔන්න ඔක තමයි ප්‍රශ්න. අපි හිතමු ගඟක් කියලා. හරි මේකේ වතුර guys අඩු වෙලා තියෙන්නේ ඊයේ ඊයේ හවස 1:03 වෙලාවට තමයි අඩු වෙලා තින්නේ. ඒ වෙලාවෙ ඉඳන් දිගටම මාළු අල්ලන කට්ටිය ඇවිල්ලා අල්ලනවලු මාළු. හෙන තඩි මාළු ඉන්නවා මේ හරියේ. අර අපේ කට්ටිය අම්මට සිරි. ඔය ඉන්නේ guys ඔයාලට පේන ඇති මාළුවා. එන විශාල සයිස් දෙන්නෙක් ඉන්නවා. කපල්ලයක් ඉන්නේ. කපල්ලයක් ඉන්නේ අර. කොතනට වෙන්නේ අම්මට සයිස් එක ගැඹුරුනේ. zoom වෙන්නේ නැහැ තව. අවුලක් නැහැ ටිකක් අහුණා. දැන් guys අර පැත්තට අපි යමු. මම ගිහිල්ලා දැන් ගේමක් දෙන්න ඕන. දුවගෙන යනවා අපි. ආතල්ලේ පොල්ලකුත් හොයාගන්න ඕන. මේක ඉන්න අපේ ඉස්සා. මේකේ තමයි ඉස්සා ඉන්නේ අපේ සාරිගප්පියොන්ගේ අලුත්ම යාළුවා. දුවගෙන යන්. කකුල් දෙක හොදගත්තා මෙතනේ. කකුල් දෙක හොදගත්තා. අපේ මල්ලිගේ මාළුවා ඉන්නවා මෙතන. තඩි මාළුවා. කපල් එක අල්ල ගන්න ඕන. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. මං දුවගෙන යනවා guys. මේක ලිස්සනවා පට්ටම අමාරුයි යන්න. vlog එක ගන්න මේ මෙතන කරන්න පුළුවන්. ඒතර මුකුත් කරන්න බෑ වුණාට මං කරනවා. යමු. එලගිරි. කෝකෝ පේන්නේ ඉන්නවද? මේ ඉන්න අපේ සෙට් එකේ කොල්ලෙක්.
ඉන්න අපේ සෙට් එකේ කොල්ලෙක් බයි කියන්නේ. හායි කියන්නේ. ඔන්න ඔක තමයි ප්‍රශ්න. දැන් guys මෙතන මාළු ඒ කියන්නේ තවත් ඉන්නවා මෙතන ප්ලේස් එකේ. මේ ප්ලේස් එකේ තවත් මාළු ඉන්නවා. කියන්නේ දැන් දෙන්නෙක් හිටියා කියන්නේ අනිවාර්යෙන් තව ඉන්න ඕන මං හිතන විදියට. මං හිතන්නේ මෙන්න මං හිතන්නේ ඔය පැත්තෙන් තමයි ඔක්කොම ලොකු මාළු ටික ඇවිල්ලා මෙතනින් බෙදෙනවා. මේ තුම්මන් හන්දියේ තියෙන මෙතන තුම්මන් හන්දියෙන් අර පැත්තනුත් යනවා එකක් මේ පැත්තටුත් එකක් යනවා. එතකොට ඔහෙන් එන මාළු එක්ක කොහොම හරි යන්නේ අර පැත්තෙන් නැත්තම් යන්නේ මේ පැත්තෙන්. ලොකු මාළුන්ට ඇලපාරෙන් යන්න බැරි හින්දා උන්ට ඉතින් GPS නැහැ උන්ට හිතා ගන්න බෑනේ. මං හිතන්නේ මෙහෙ හරි අරහෙ හරි තමයි ඉන්න ඕන. අරහෙත් ඉන්න පුළුවන්. අරහෙ රවුම් වගේ තියෙන තැන්වල ඉන්න පුළුවන් අර පැත්තේ. අපේ මල්ලි යනවා ගඟ හරහා තොටියෙක් වගේ යන්නේ උඩ පාරු ඕනේ නැහැ ගඟේ යන්න. අපි ආයෙමත් ගිහිල්ලා බලමු. මොක්කුද ඉන්නේ කියලා. මිනිස්සු මේ මාළු අරන් යනවලු කන්න. බලමු අපි එහා පැත්තට පැනගෙන. මේක යන්න බෑ මඩවල එරෙනවා තනිකර කකුල ලෙෆ්ට් වෙනවා. टी-शर्ट नहीं करता है. ඔන්න ඔක තමයි ප්‍රශ්න. එලකිරි පියාවා අම්මට සිරි එකෙක් කුඩු වලකජ්ජ ගහන්න වගේ ඉන්නවා ගයි. ඔන්න ඔක තමයි ප්‍රශ්න. වලකජ්ජ ගහන්න වගේ. අයියෝ ගියා බං. අරින්න තව. වීඩියෝ එක ගන්නකොට අර ඉන්නේ බඩු. වලකජ්ජ ගහන්න වගේ ඉන්නේ ඌ. මං අල්ලන්න. ඔබ හැට. ගයිස් මාළුවෙක් ඉන්නවා. ඉවසීමෙන් ඉන්න වෙනවා මූ අල්ලන්න නම්. මේ හරිය ඉන්නවා. එකෙක් ඉන්නවා මේ හරියේ. මේ ඉන්නේ. ගයිස් අපිට අල්ලගන්න උනේ ඇත්තම කිව්වොත් එක මාළුවයි. අපිට ඉන්නවා මේ මාළුවගේ පාළුවට ඉස්සෙක්. අපි දැන් බලමු අපි මේ මාළුවට මොකද කරන්නේ කියලා. අපි අපේ වතුර බෝතලේ මාළුව ඉන්න භාජනයකට තියාගත්තා. මාළුව ඉන්නවද මේකේ? ඇතිනේ. හරි. අපිට දැන් තියෙන්නේ ගඟෙන් එහාට යන්න ගොඩ වෙන්නයි. අපි බලමු. මං තාම යන ගමන් guys මම ආවට අපේ මල්ලි ඉන්නවා තාම. මෑන් දමාගෙන මාළු අල්ලනවා. මිනිහා මොනවා කරාවිද කියලා අපිවත් දන්නේ නැහැ. කොල්ල යනවා එහාට. මං හිතන්නේ තඩි කොරලියෙක් අල්ලන්න තමයි try එක දෙන්නේ. හරි anyway අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. තියෙනවා අපේ මාළු බාස්කට් එක සහ ඉස්සෝ බෝතලේ. Okay guys මෙන්න ඉන්න අපේ friend මෙන්න ඉන්න අපේ අම්මා මල්ලි නෙවෙයි මල්ලි ඉන්නවා අන්න අර පැත්තේ ඌ තාම එන ගමන් මං ගාව තියෙනවා අපේ මාළු සහ මොනවද ඉස්සෝ බාස්කට් එක. අපි දැන් ගෙදරට ගියමු ගිහිල්ලා බලමු මේ මාළුවට අපි මොනවද කරන්න කියලා. අන්තිම වෙනකම් බලන් ඉන්න කියන්නේ ඒක නිසා තමයි. බලමු.
අපේ පල්ලෙහා ගෙදර මාමගේ ටැංකිය වල ඉන්න අල්ලගත්ත මාළු. එයා නම් ඇති කරන්න තමයි අල්ලගන්නේ. මේකත් බලාගෙනම යන්. ඔම්මට සිරි මේ අදල්ලපු අයද? එක මාළුවේ පැනලා. එකේ පැනලා අපි ඌ අල්ලලා දාමු. ඔව් දාන්න එකට. ගයිස් එක මාළුවේ පැනලා හිටියේ චතුර මාමගේ. අයියෝ. ඒ පණ ආවා. ඔන්න අන්තිම ස්පෙෂල් එකකුත් හම්බුණා. මේක ඉන්නවා චතුර මාමගේ මාළු තුනක්. මේ තියෙන්නේ මගේ අතයි මුංගේ සයිස් එක. අනේ. වල්ලවන් හපන්නේ. හොඳින් ඉන්න. අපි ආවත ගෑවා. මැරෙන්න එපා. මඩ ගෑවිලා පව්වනේ. කමන්නේ. anyway අපි අද ජීවිතේකුත් බේරුවා. ඔයාලත් මේ වගේ පින් අතේ වැඩ කරනවා නම් ලයික් එකක් දාගෙන යන්න. මැරෙන්න විදියක් නැහැ. තාම කරමල් වැඩ කරනවා. ඕක පණ ඒවි. ඔක්සිජන් නැතුවනේ හිටියේ. ඕක වරන් චූට්ටක් ෆූ වල පුන්නා. එතන දෙන්නෙක් ඉන්නවා. කො අපේ මාළුවා. අපේ මාළුවත් ඉන්නවා. අපි දැන් යමු පටස් ගාලා ගෙදෙට්ට. අඩේ උන්. ඉවරයි. මැරින්න විදියක් නැහැ. ඒස් පණ ඒවි. බලමු. අපේ යාළුවෝ ඉන්න අර පැත්තේ. guys අපි දැන් ගෙදරට ගොඩ වෙමු. ගෙදරට යන්න කලින් අපිට කකුල් දෙක හොද ගන්න වෙනවා. මොකද කිව්වොත් කකුල් දෙක left වෙනවා. කකුල් नहीं करता है වෙන්න කලින් කකුල් දෙක හොද ගන්න ඕන. අම්මා ඇප්පේ අම්මට සිරි වතුරක් නෑ මං හිතන්නේ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. යන්තම් එන්නේ වතුර. බාත්රූම් එකේ හොදගමු. guys චතුර මාම කියන්නේ අපේ පැත්තේ ඉන්න මාම කෙනෙක්. මෑන් තමයි අපේ පැත්තේ මාළුන්ග සුපිරියට මැති කෙන්න පුද්ගලයා. ඒ කියන්නේ යාගේ ගෙදර යා වෙනම හදලා තිනවා. අපි බලමු මොකද කරන්න කියලා මාළුන්ට. ඔන්න තිනවා මාළු භාජනේ. මම මෙතනින් ලයිට් එක දා ගන්නවා. මේ තියෙන්නේ අපේ මාළු භාජනේ. කො අපේ මාළුවා. මාළුවා වල්ලා ගත්තා. මේ ටැංකියට දැම්මා. ඉතින් ගයිස් ඔයාලට දැන් පේනවා අපි ගෙනාපු මාළුව ෆන් එකේ ඉන්න විදිය ටැංකියේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මුගේ මූවමන්ට්ස් ටිකක් අඩුයි. මූ හෙල්ලෙනවා කරන්නෙත් නෑ වැඩිය. අපි බලමු. මායාට සමහර විට අර ටැංකියක් හුරු නැති හින්දා වෙන්නත් පුළුවන්. ගයිස් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ මාළුවා මගේ අනිත් සාරි ගප්පි ටික කාවිද කියන එක. ඒක නිසා ඉතින් මට මෙතන ටිකක් වෙලා බලන් ඉන්න උනා. මොකද අපේ චතුර මාමගෙන් තමයි අපි මේ සාරි ගප්පි ටික ඉල්ලගත්තේ. මොකද එයා අපිට දෙනකොටත් කිව්වා මරා ගන්න එපා පරිස්සමෙන් බලා ගන්න කියලා. ඉතින් එයා දීපු වගකීම අපි බාරගත්තා. ඉතින් මම බලාගෙන ඉන්නවා මේ මාළුව ලොකු මාළුවා පොඩි මාළු ටික කාවිද කියලා. ඔයාලට මතකයි නේද යාළුවනේ මං ඔයාලට කිව්වා මේ මාළුවගේ පාළුවට අපි ඉස්සෙක් ගෙනාවා කියලා. ඒ ඉස්සවත් මං දැන් ටැංකියට දාගත්තා. ඔයාලට පේනවා ඇති ඒ ඉස්ස ෂේප් එකේ ගස් අස්සන රිංගනවා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. මට බය ගයිස් මේ ලොකු මාළුවා කාවිද කියලා අපේ පොඩි මාළුව ටික හිතා ගන්න බැරුව ඉන්නේ. ගයිස් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් අපි මේ vlog එක තුලදී කරපු ටාස්ක් තමයි එකක් අපි පින් අතේ වැඩක් කරා අපි මාළුවෙක්ගේ ජීවිතයක් බේරුවා. එකක් අපේ ටැංකියට අපි අලුත් මාළුවෙක් දැම්මා. ඉතින්
මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම notification එකත් ගහලා තියාගන්න. මොකද මම වීඩියෝස් දාපු ගාම බලන මුල්ම පිරිස අතරට ඔයාලට එන්න පුළුවන් එතකොට. ඉතින් අපේ vlog එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. subscribe කරන්න.